MA Swim and Safety Presence. අපි මේ වීඩියෝ එකකින් අද කතා වෙන්නේ recovery position එක පියවරෙන් පියවර කොහොමද කරන්න කියන එක. Check the danger. The danger. මේකෙන් අපි කරන්නේ රෝගියාට අපි ළඟා වෙන්න ඉස්සෙල්ලා අපිට අනතුරක් තියනවාද කියලා බලනවා, නැත්නම් රෝගියාට අනතුරක් තියනවාද කියලා බලනවා. අපිට මේ ප්‍රථමාධාර කරන්න ඉස්සෙල්ලා වටේ බලන් ඉන්න කට්ටියට අනතුරක් තියනවාද ඒ පරිසරයේ කියලා බලන එක තමයි මේ check the danger එකෙන් කරන්නේ. මතක තියාගන්න ඕන අනතුරක් තියෙනවා නම් අපිට ළඟා වෙන්න බැරි අනතුරක් තියෙනවා නම් අවහිරයක් තියෙනවා නම් ඒ දේ නැති කරගෙන අපි යනවා මිසක්වත් අපි අවදානමක් එක්ක යන්නේ නැහැ කවදාවත් රෝගියා ගාවට. Area is clear. Put the gloves. Put the gloves. මෙතනින් අපි කතා කරන්නේ gloves දෙක දාගන්න එක විතරක්ම නෙමෙයි තමන්ගේ තියෙන PPE ඒ කියන්නේ personal protective equipments ටික ලෑස්ති කරගන්න ඕන. pocket mask එක, එතකොට gloves දෙක අන්න ඒ දේ ලෑස්ති කරගන්න ඕන. Hello, sir. check the response. මේකෙන් අපි කරන්නේ රෝගියාගේ ප්‍රතිචාරය කොහොමද කියලා බලනවා. මුලින්ම අපි එයාගෙන් ප්‍රශ්න අහනවා. මොවාට මාව ඇහෙනවද? can you hear me? what's your name? ඔයාගේ නම මොකක්ද? යන්නේ වගේ ප්‍රශ්න අහනවා. අපි මේ ප්‍රශ්න වලට ප්‍රතිචාර දක්වනවද කියලා බලනවා. එහෙම ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් ඊට පස්සේ අපි ටච් එකකට යනවා. එයාගේ උරහිස ටැප් කරලා අහනවා ඔයාට මාව ඇහෙනවද කියලා. ඒ වගේ ස්පර්ශයකට ප්‍රතිචාර දක්වනවද කියලා බලනවා. Hello, sir. Help, help. send for help. රෝගියා ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් අපි උදව්වට කෙනෙක් යවන්න ඕන, නැත්නම් උදව් ඉල්ලලා කෑ ගහන්න ඕන. එතකොට උදව්වට කෙනෙක් එනකන් ඊළඟ පියවර ටික අපි කරන්න පුළුවන්. Open the airway. open the airway. සුසන මාර්ගය විවෘත කරනවා. ওই විදිහට ඔළුව පිටිපස්සට කරන ගමන් අපි සුසන මාර්ගයේ අවහිර වෙලා තියෙන සුසන මාර්ගය විවෘත කරන්න ඕන. check for breathing. ඒ කියන්නේ හුස්ම ගන්නවද නැද්ද කියලා බලනවා රෝගියා. මේකෙදී අපි look listen feel කියන ක්‍රමය යොදා ගන්නවා. look ඒ කියන්නේ පපුව ඉස්පහත් වෙනවද කියලා බලනවා. රෝගියා හුස්ම ගන්නවා නම් පපුව ඉස්පහත් වෙනවා. listen එයාගේ හුස්ම ගන්න සද්දය ඇහෙනවද කියලා බලනවා. feel එයා හුස්ම පිට කරද්දී ඒක අපිට දැනෙනවා. ඕක තමයි අපි මේ පාවිච්චි කරන ක්‍රමය look listen feel. තප්පර 10ක් මේක අපි බලන්න ඕන රෝගියා හුස්ම ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න. දැන් අපි කන්ෆර්ම් කරගත්ත රෝගියා හුස්ම ගන්නවා කියලා. එතකොට රිකවරි පොසිෂන් එක දාද්දි මුලින්ම අපි තීරණය කරන මොන පැත්තටද හරවන්නේ කියලා. ඒ හරවන පැත්තේ අත දිගාරිනවා මුලින්ම. ඊට පස්සේ ඊළඟ අත අපි අරගෙන එයාගේ කම්බුල ගාවින් තියනවා රෝගියාගේ. ඒ නැව්ව අතේ පැත්තෙම තියෙන කකුලත් නවලා ඊට පස්සේ මේ පැත්තට හරව ගන්නවා. ওই විදිහට හරවුවට පස්සේ අපි අර සුසන මාර්ගයේ විවෘත කරලා තියාගන්න ඕන හැමතිස්සෙම. ඊට පස්සේ අපි හැමතිස්සෙම රෝගියාගේ හුස්ම ගන්නවද නැද්ද කියලා හැම වෙලාවෙම බලන්න ඕන. ඒ වගේම තමයි ගැබිනි කාන්තාවක් නම් හැමතිස්සෙම වම් පැත්තට හරවන්න ඕන. අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ ඒ ඇඟේ තියෙන ප්‍රධාන රුධිර නාලවල තියෙන අවහිරතාවය වළක්වන්න හැමතිස්සෙම ගැබිනි කාන්තාවක්ව වම් පැත්තට තමයි හරවන්න ඕන. රෝගියා විනාඩි 30කට වැඩිය එකම ඉරියව්වේ තියෙනවා නම් එකම පැත්තකට තියෙනවා නම් අනිවාර්යයෙන්ම පැත්ත මාරු කරන්න ඕන. මොකද ඔයගලන්ට පේනවා ඇති අර එක අතක් එක කකුලක් යට වෙලා තියෙන රෝගියාගේ ඇඟට. එතකොට ලේ ගමනාගමනය හොඳින් සිදු වෙන්නේ නැහැ මේ පැත්තට. ඒක නිසා අපි අනිත් පැත්තට රෝගියාව හරවන්න ඕන. හැබැයි මේක කරන්නේ කැෂුවල්ටි ප්‍රෙග්නන්ට් නැත්තම් ඒ කියන්නේ ගැබිනි කාන්තාවක් නෙමෙයි නම් විතරයි. එතකොට සාරාංශයක් විදිහට ගත්තාම රිකවරි පොසිෂන් එක අපි කරන්නේ රෝගියා ප්‍රතිචාර දක්වන්න නැත්නම් හැබැයි හුස්ම ගන්නවා නම් විතරයි අපි රිකවරි පොසිෂන් එක දාන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ අද වීඩියෝ එකෙන් යම් දෙයක් දැනගන්න ඇති කියලා. හැබැයි සුබ දවසක්.